ආයි යාළුවනේ මේන් බලන්න අද දිනේ රත්නපුල කළුගඟ ගඟේ ඇලපාතට යන පාලමුවට තමයි පාලමුවට ඉඳලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයා දකින්න මේන් බලන්න. මේ ගෙවල් සියලුම ගෙවල් ගම් වතුරෙන් යට වෙලා මේන් බලන්න. අර ගඟ මැද නිවස ඉදි කරලා තියෙනවා. ඒ නිවස යට වෙලා. දෙපැත්තම බලන්න. අර ගඟ මැද තමයි අර නිවසේ ඉදි කරලා තියෙන තට්ටු දෙකේ ගෙයක්. බලන්න ඒ සම්පූර්ණයෙන්ම ඒ ගේ වට වෙලා ගම් වතුර දාලා. ගඟ මැද තියෙන්නේ හරියටම ගේ. මේ වගේ ගෙවල් හදන්න එක හොඳයිද? මේ ගෙවල් ඔක්කොම ගඟ අයිනේ තියෙන ගෙවල් ඔක්කොම යට වෙලා. ඒ වගේම දැන් යට වෙන්න ආසන්න තියෙන ගෙවල් තියෙනවා. ඒක බලන්න පුළුවන් මේ වීඩියෝ එකකින්. බලන්න මේ අර ගේ දැන් හොඳටම යට වෙලා. පළවෙනි තට්ටුව සම්පූර්ණයෙන්ම යට වෙලා අද දිනේ. තව වැස්සෝ අනිවාර්යයෙන්ම ඉතුරු ටික යට වෙනවා. බලන්න මේ ඒ මදිවට මේ පාලම පල්ලට පනිනවා මිනිස්සු. මේ පාලමුඩ ඉඳලා අර ඕම් බලන්න. පාලමුඩ ඉඳලා බලන්න මේ පාලමුඩ ඉඳලා මිනිස්සු පනිනවා කොට වර්ග පොල් එහෙම අල්ලගන්න. ඒක හරිද මේ වගේ ගම් වතුර ගලන අවස්ථාවේ. මේ අනිත් වීඩියෝ මේන් බලන්න. මේක වල ඉතාම යටවීමට ගම් ඉතාම ආසන්නයි. ගඟ අයිනෙමයි මේ නිවස් ඉදි කරලා තියෙන්නේ. මේක මෙහෙම ඉදි කරන එක හරිද? ඔයාලට හිතන දේ බලන්න. මේ ගෙවල් ඉතාම යටවීමට ආසන්නයි. මේ වගේ ගඟ අයිනේ ගෙවල් ඉවත් කරන එක තමයි හොඳ. බලන්න. යටවීමට ආසන්නයි මේ ගෙවල්. රත්නපුර කළු ගඟ තමයි මේ යටින් ඇලාමත ඉන්නේ ගම් වතුර. ඔයාලට හිතන දේ යටින් කමෙන්ට් එකක් දාන්න. කිසිම දෙයකට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.